කොහොමද ඉතින් ඔයාලට? තවත් එක දවසක්. අද මම ඔයාලට මගේ 10 වෙනි කතාව අරගෙන අවිල්ලා තියෙන්නේ. 10 වෙනි කතාවෙන් මම හිතුවා මගේ යාළුවගේ මුලින්ම 10 වෙනි කතාවේ විස්තරය කියන්න කලින් මම කියන්නම් ඔයා අපේ channel එකත් එක්ක අද සම්බන්ධ වෙන කෙනෙක් නම් කළු මහත්තයා කියලා කියන්නේ කළු මහත්තයා YouTube channel එක කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම මිනිස්සුන්ට මූණ දෙන්න වෙච්ච සත්‍ය සිදුවීම් ඔයාලත් එක්ක එකින් එක බෙදා ගන්න මේ තොරතුරු ඔක්කොම මගේ යාළුවගේ කැම්පස් එකේ එයාගේ රිසර්ච් එකේ එයා එකතු කරගත්ත කරුණු ගොන්නේ තියෙන කරුණු කතා මේ කතා එකින් එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඒ කතාවල ඇත්තම විග්‍රහය හොයන කෙනෙක් මම අද වෙනකොට මට තේරිච්ච දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් එක්ක මේ කතා කියනකොට මට තේරුණා හොරර් මූවිස් නැත්නම් හොරර් ස්ටෝරි සත්‍ය සිදුවීම් අහන බලන කියවන ඒවට ආදරය කරන යාළුවෝ මාත් එක්කත් ඒ කාලේ හිටියා. මම ඕකට එච්චර ඉන්ට්‍රස්ට් නැහැ. ඒ අතරේ එයාලා ඒකෙන් ඒ හොරර් ෆීලිං එක අරගෙන ඒකේ තියෙන ඒ බයෙන් ඒන අමුතු ත්‍රිල් එකෙන් ඒකෙන් ඒකත් එක්ක ජීවත් වෙච්ච විදිය මම දැකලා තියෙනවා. මේ දේත් එක කොහොම හරි මේ කැම්පස් එකේ යාළුවාගේ රිසර්ච් එකත් එක්ක ඒ සත්‍ය කතා මේ අහවල් කෙනාට වෙලා තියෙන මේ අහවල් පැත්තේ අහවල් කෙනාට උනේ කියලා මේ කතා තියෙනකොට මටත් ඒ ගැන අමුතු ඉන්ට්‍රස්ට් එකක් ආවා. ඊට පස්සේ ඒකත් එක්ක මට ආපු ෆීලිං එක මම දන්නවා ඔයාට එහෙම නැත්තම් මගේ ඔය හොරර්ස් කතා කියවන හොරර් මූවිස් බලන යාළුවන්ට දැනෙනවා වගේ ෆීලිං එකක් නෙවෙයි. මොකද ඒක එහෙම වෙන්න ලොකුම හේතුව තමයි මේවා සත්‍ය කතා හින්දා මිනිස්සුන්ට සිද්ධ වෙච්ච. ඒව ගැනත් මම අධ්‍යයනයක්ුත් ඇතුව තමයි අන්තිමට ඔයාලත් එක්ක මේ කරුණු බෙදා ගන්න හිතුවේ. ඉතින් ඒ කරුණු ඔයාලත් එක්ක බෙදා ගන්න ඒ කතාවල තියෙන අద్భుත බව විඳින ගමන් ඒකේ අපිට දකින්න පුළුවන් ඇත්ත පැත්ත දකින්න උත්සාහ කරන කෙනෙක් කියලා මම කෙටියෙන් කියන්නම්. ඉතින් ඔයා තාම කළු මහත්තයා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් වැඩි කතා නැතුව යනවා අපේ 10 වෙනි කතාවට. මේක මගේ ජීවිතේ වෙනස් කරපු මට මේ විදිහට YouTube content කරලා ඔයාලත් එක්ක මේ ස්ටෝරි වල තියෙන කතාව බෙදා ගන්න ඕනි කියලා මගේ ජීවිතේට ඒ මැසේජ් එක දීපු ස්ටෝරි එකේ හින්දා මේක එන්ඩ් එක වෙනකන් අහන්න. ඔයාටත් මට ඒ දැනිච්ච දේ අනිවාර්යෙන් දැනේ මේ කතාවේදී. මේ කතාවේදී මම ඔයාට කියන්නේ තමන්ගේ ජීවිතේදී ජීවත් වෙලා ඉද්දිම එක පාරක් මැරුණු අද මම මේ කතාව කියන මොහොත වෙනකොට අපි අතරේ නැති අද අපේ කතාවේ කතානායිකාව වන රම්‍යලතාට වෙච්ච සිදුවීම මේක මගේ යාළුවගේ රිසර්ච් එකේ කතා ගොන්නට එකතු කරලා තිබ්බේ යාගේ පුතා රම්‍යලතාගේ පුතා. ඉතින් මේ කතාවල ඇත්තම හිමිකාරයන්ට ස්තුතිවන්ත වෙන ගමන් අපි යන් කතාවට මම මේ ඊළඟට කියන්න යන දේ සමහරට ඔයාට ජීවිතේ අද මේ කතා කරන මොහොතෙත් වෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරට ඔයා හිතන් ඉන්න වෙන්න පුළුවන් මේක නම් අහම්බයක් කියලා ඔයා හිතන් ඉන්න දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව ඇහුවට පස්සේ ඔයාගේ සිතුවිල්ල වෙනස් වෙයි. සමහරට ඒක ඔයාට හම්බ වෙන මැසේජ් එකක් වෙන්න පුළුවන්. අපි යමු ඉස්සරහට කතාවට. රම්‍යලතාට එයා මැරෙන්න හරියටම අවුරුදු 11කට කලින් 11යි මාස ගානකට කලින් එයාට එක පාරටම දැන් එයා සාමාන්‍යයෙන් යම් මොහොතක දැන් වෙලාව කීයද දන්නේ නැහැ කියලා වෙලාව බලන මොහොතට ඔරලෝසුවේ වෙලාව හරියටම 11යි. උදේට බැලුවොත් උදේ 11යි. රැට බැලුවොත් රෑ 11යි. මේ වගේ නිකන් අර දැන් ඔයා වුණත් දන්නවනේ මේ කියන කතාව. දැන් අපි සාමාන්‍ය හැම වෙලේම වොච් එකෙන් වෙලාව බල ඉන්නේ නැහැනේ. අපි මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කරලා ඊට පස්සේ අපි වෙලාව කීයද දන්නේ නැහැ කියලා බලන්නේ. අන්න ඒ වගේ සඩන්ලි ආ බලන වෙලාවට එයාට වොච් එකෙන් පේන්නේ 11යි. මේක දවසක් වුණා, දෙකක් වුණා, තුනක් වුණා. මෙයා මේක එච්චර ගණන් ගත්තේ නැහැ. මේක හම්බයක් වෙන්නේ නැති. හැබැයි මේක එක දිගට සති ගණන් සිද්ධ වෙන්න ගන්නකොට රම්‍යලතා ටිකක් තිගැස්සුණා. එයා පස්සේ මේ වෙලාව දකින්නකොට එයා බය වෙනවා. හැබැයි හැමදාම දවසට එක සැරයක් හරි
මෙයා වෙලාව බලනකොට මෙයාට ඒ වෙලාවම පේනවා. එක්ක උදේ එක්ක රෑ. වැඩිපුර රෑට තමයි මේ වෙලාව දැකලා තියෙන්නේ. කොහොම හරි මේ දේත් එක මේක මෙයා රම්‍යලතා එයාගේ හස්බන්ඩ් එක ෂෙයා කරගන්නවා මේ විස්තරය. එතකොට හස්බන්ඩ් නම් ඒ වෙලාවේ කියලා තිබ්බේ එයා කිව්ව කතාවේ පොඩි විද්‍යාත්මක කාරණාවකුත් තියෙනවා. ඒ විද්‍යාත්මක කාරණාව බොරු වෙන්නේ කොතනින්ද කියලා මම පෙන්නන්නම්. ඒ කියන්නේ ඒ විද්‍යාත්මක කාරණාවෙන් එළියට ගියපු විස්තරයක් තියෙනවා කියන එක අපි ඉස්සරහට බලමු. ඒ රම්‍යලතාගේ හස්බන්ඩ් කියලා තියෙනවා මෙහෙමයි නෝනා ඔහොම දේවල් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා ටයිමර් එකක්. බයොලොජිකල් සයිකොලොජිකල් ක්ලොක් එක කියලා. මේකට අනුව සාමාන්‍යයෙන් ඔයා දැන් ඔයා හිතන්නකෝ දැන් 11:11ට වෙලාව දැකලා යම් වෙලාවක යා සර්ප්‍රයිස් වෙලා ඉන්න වෙලාවක 11 වෙලාව කියලා උන පළවෙනි දවසේ දැක්කම හිතනවා. මම මේ බයොලොජිකල් අර සයිකොලොජිකල් ක්ලොක් එක වෙන විදිය කියන්නේ මොකද හැම කාරණාවක්ම ඔයාලා දැනගෙන ඉස්සරහට යන එක හොඳයිනේ. එතකොට එයා දැන් 11 දැකලා එයා සර්ප්‍රයිස් වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඔළුවේ ටයිම් එක බයොලොජිකල් සයිකල් එක වැඩ කරන ඊළඟ දවසේ අර ටයිම් එකෙම ඉබේටම එයා වෙලාව බලන්නේ 11:11ට. මේ වගේ වෙන්න පුළුවන්. රෑ වෙන්න පුළුවන් නැත්තම් උදේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් අර හස්බන්ඩ් පැහැදිලි කරනවා මෙන්න මේ විද්‍යාත්මක කතාව. රම්‍යලතා ඉතින් ඒකත් අහගෙන ඉන්නව කොහොම හරි මේක බොරු වෙන දවස එනවා කෙටි කාලයක් ඇතුළත. ඒ දවස තමයි හරියටම මේ කතාව මට ඉන්ට්‍රස්ට් වෙච්ච මෙතනදී උනේ හරියටම 2011 11 වෙනි මාසේ 11 වෙනිදා රෑ 11:11ට රම්‍යලතාගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. එදා එයා සාමාන්‍යයෙන් එදා රෑ ටිකක් කලින් රම්‍යලතා නින්දට යනවා. රෑ 8ට විතර රෑ කෑම අරගෙන. හේතුව තමයි පහුවදා මෙයා ජීවිතේ පළවෙනි වතාවට පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙන ලෑස්ති වෙලා තිබ්බ පුතාගේ කීමට. ඉතින් මෙතනින් ඉස්සරහට යන්න කලින් මම රම්‍යලතා ගැන තව චුට්ටක් කියන්නම්කෝ. රම්‍යලතා කියලා කියන්නේ එයා ඒ වෙනකන් ගෙවපු අවුරුදු 50ක එයාගේ ජීවිත කාලය තුල මේ ඉපදිච්ච ලෝකේ අපි දැන් ඉපදිලානේ ඉන්නේ. මරුණට පස්සේ මොන මගුල වුණත් කමන්නේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ සතුටින් එන්ජොයි කරලා ජීවත් වෙන්න ඕනි කියලා හිතපු ජීවිතේ හොඳ නරක තියනවා කියලා විශ්වාසයක් නැතුව හොඳත් කරන නරකත් කරන මේ වගේ චරිතයක්. එයා නොකලා කියන්න පුළුවන් දෙයක් නැති වෙන තරමට අර කියන්නේ රැඩිකල් ෆ්‍රී මානසිකත්වයක් ඉන්නවා කියලා. අන්න එහෙම හිටිය මේ ජීවිතේ මගේ ආතල්ලක මං ගන්නවා කියලා අන්න එහෙම හිටපු චරිතයක්. ඉතින් කොහොම හරි මේ කතාව අපිට කියන්නේ එයාගේ පුතා. ඉතින් එදා ජීවිතේ පළවෙනි වතාවට පුතාගේ කීමට රම්‍යලතා ලෑස්ති වෙලා හිටියා ඊළඟ දවසේ පන්සලේ සිල් සමාදන් වෙන්න. කොහොම හරි ඉතින් මේ හින්දා රෑ 8ට විතර කලින් නින්දර යනවා. නින්දර ගිහිල්ලා එයාට එක පාරටම ලොකු සද්දයක් ඇහිලා එයා හැරෙනවා. මෙයාට දැන් අර 11 ඉන්සිඩන්ට් එක තියෙනවනේ මේ දේත් එක්ක එයා බලනවා වෙලාව කීයද බලනකොට 11:08 මෙන්න මේ වගේ වෙලාවක් තියෙන 11 නම් නෙමෙයි. රම්‍යලතාට පුදුම සතුටක් දැනෙනවා ජීවිතේ පළවෙනි වතාවට නැත්තම් ඔහොම වෙලා එයා වෙලාව බැලුවොත් ඇත 11. අම්මේ අද ඒ වෙලාව නෙමෙයි කියලා හිතට පොඩි සතුටක් දැනෙනවා. තුප්පැහි මූසල වෙලාව දැක්කේ නෑනේ අද කියලා. ඊට පස්සේ කොහොම හරි රම්‍යලතා දැන් අවදි වුණ හින්දා එයාට වොෂ්රූම් එකට යන්න ඕනේ නා. වොෂ්රූම් එක තියෙන්නේ කුස්සිය දොරෙන් එළියට ගිහිල්ලා වෙනම එළියේ තියෙන කාමරයක් විදියට තමයි තියෙන්නේ. ඉතින් මෙයා එළියට යන්න ඕනේ. මෙයා කුස්සිය දොරෙන් එළියට යනවා. එළියට ගිහිල්ලා දොර ඇරලා එක පඩියක් වගේ බිමට බහින්න තියෙනවා. මේ බහින පළවෙනි පඩියට අඩිය තියෙනකොටම රම්‍යලතාට තද බල වේදනාවක් ඇඟට දැනෙනවා. මේ වේදනාවත් එක්කම ඒක දරා ගන්න බැරුව එයා එකපාරට සිහි නැති වෙලා වැටෙනවා. වෙලාව කීයද දන්නවද? හරියටම 11:11යි. රම්‍යලතා තප්පර ගානකින් නැගිටිනවා. නැගිටලා එයා දකින්න දේත් එක්ක එයා එකපාරට උඩ යනවා. එයා දකිනවා තමන් නැගිට්ටට තමන්ගේ බොඩි එක එතන එහෙම අර තිබ්බා වගේම ශරීරය තියෙනවනේ.
නිකන් අර මනෝකාය නැගිට්ටා වගේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා රම්මෙලතා. මට හිතා ගන්න බෑ. හිතන්න තප්පරයක් දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. එකපාරටම ලොකු කළු පාට මූණු තියෙන රතු පාට ඇස් තියෙන මේ ඇස් විතරයි පෙනුන කියනවා. රතු පාට ඇස් තියෙන උල් දත් වගේ කටේ තියෙන අතින් යගදාවල් වගේ ආයුධ අරගත්ත 4 දෙනෙක් ඇවිල්ලා රම්මෙලතාව වේගෙන් ශනිකව කළු පාට ආගාදයක් දිගේ ඇදගෙන ගියා කියනවා. මෙහෙම ඇදගෙන යනකොට රම්මෙලතා මේ වෙන්නේ මොකද්ද කියලා දරා ගන්න බැරුව එයා අයියෙන් කෑ විලාප තියනවා කියනවා. එයා කෑ ගැහුවා කියනවා. හැබැයි මෙයාගේ අංශු මාත්‍ර සද්දයක් පිට උනේ නැහැ කියනවා. කොහොම හරි මෙහෙම අරගෙන ගිහිල්ලා රම්මෙලතාට එකපාරට ලොකු තද බල රස්නයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අර අලු ගඳ වගේ මෙන්න මෙහෙම ගඳ දැනෙන්න ගන්නවා ලොකු තාපයක් එක්ක. ඒ වගේම අමුලේ නිකන් තද රස්නෙන් පිච්චෙනා වගේ මහා මූසල ගඳක් දැනෙන්න ගන්නවා. මේක මෙයාව එක ලොකු කියන්නේ මේ කෙලවරක් තියනවා කියන්න බැරි විදිහේ ලොකු හෝල් එකකට ගිහින් අතෑරියයි කියලා කියනවා. එතකොට මෙයා මෙහෙම ඔලුව උස්සලා බලනකොට මෙයාගේ ඉස්සරහා ලස්සන ලොකු නිකන් මේ රාජ ආසනයක් කියන්නම්කෝ මං හරිද? ඒ වගේ එකක වාඩි වෙලා දෙවි කෙනෙක් වගේ කෙනෙක් මෙයාගේ ඉස්සරහා ඉන්නවා කියනවා. මෙයාට එකපාරටම මෙයා පොඩි කාලේ අහලා තියෙන කතාවක් මතක් වුණා කියනවා. මේ දැයෙන පරිසරයත් එක්ක ඇහෙන මහා විලාප හඬත් එක්ක අමු කුණු ලේ ගඳත් එක්ක මම මෙරිලා නිරේට ආවද කියලා රම්මෙලතාට හිතලා තිනවා. ඒ හිතන තප්පරේම අර එයාගේ ඉස්සරහා හිටගෙන හිටපු කෙනා රම්මෙලතා එයාගේ ජීවිත කාලේ ඕන මගුලක් වෙච්චාවේ කියලා කරපු හැම වැරැද්දක්ම මෙයාගේ තිබ්බ තද බලයට මෙයාට ඒ වෙලාවේ මනසට දැනෙච්ච වැරද්ද කියනවා එයාගේ දරුවෙක් ගබ්සා කරලා තියෙනවා. ඒ කියන්නේ පණ තියෙද්දි ගබ්සා කරලා තියෙනවා. මාස 8ක 9ක කලලයක් හම්බ වෙන්න ඔන්න මෙන්න වගේ හිටියා. මෙන්න මේ දේ යාට තද බල විදියට මතක් වුණා කියන ඒ වගේම අර විලාප හඬත් එක්ක අර දැයෙන තද බල රස්නෙත් එක්ක මහා අමු කුණුලේ අර රත් වෙලා පිච්චිලා එන ගඳත් එක්ක මෙයාට හිතුණා කියනවා තමන් ගැන පුදුමාකාර වේදනාවක් මොනවද මං අර මගේ ජීවිතේ කරගත්තේ කියලා. ඒත් එක්කම මෙයාව දෙපැත්තෙන් දැන් අර අරගෙන ගිය පුද්ගලයෝ දෙන්න අල්ලගෙන ඉන්නේ. ඒත් එක්කම අර ඉස්සරහ හිටපු දෙවි කෙනා වගේ කෙනා අනුකම්පාවෙන් කියනවා ඔයාට මනුස්ස ජීවිතයේ අවස්ථාව හම්බ වෙලා තිබ්බා. මේ තමයි ඔයා කරගත්ත දේවල්. ඒ දේවල් වලට දැන් විපාක විඳින්න වෙනවා කියලා හරි අනුකම්පා හිතන කටහඬකින් කියනවා. ඊට පස්සේ මෙයාව අර පිටිපස්සෙන් අල්ලන් හිටපු දෙන්නා අර ෆ්ලෝ එක දිගේ අරගෙන ගියා කියනවා. මේ අරගෙන යනකොට මෙයා එක තැනක අර ලොකු රතු පාට අපි අහලා තියෙන කතාව වගේමයි ලෝදිය හැලියක පිච්චිලා කෑ ගහන දඟලන මිනිස්සු වේදනාවෙන් ඒ විලාප දෙන හඬ ගැන කියනවා. ඒ හඬ අපි මේ කතාව අහනකොට අපිට මේ හිතෙන එක වගේ එකක් නෙමෙයි. ඒක හරියට නිකන් අර මිලියන ගාණක් මිනිස්සු තමන්ට තරහා ගන්න බැරි ස්ක්‍රීමින් වොයිස් එකකින් කෑ ගහන හඬ. ඒක මහා පුදුම මූසල එකක් කියනවා මෙයා. ඒ සද්දෙත් එක්ක මෙයාට එකපාරට සීවුණා කියනවා අනේ මම හිත සීල් සමාදන් වෙන්නනේ හිටියේ කියලා. මෙයා ඒ සිතුවිල්ල හිතනවත් එක්කම අර දෙවියෝ වගේ පුද්ගලයා කෑ ගහලා කියලා තියෙනවා ඔය කෙනාට යන්න දෙන්න කියලා. මෙයාට තව කල් තියෙනවා යන්න දෙන්න කියලා තියෙනවා. මෙයාට අර ආපු පොඩි සිතුවිල්ලට තමයි එහෙම උනේ කියලා පස්සේ කාලෙක එයා කියලා තියෙනවා. කොහොම හරි මෙයාට යන්න දෙන්න කියනවා. ඊට පස්සේ ඒ කෙනා කියනවා ඇඟිල්ල දික් කරලා තමුන්ට හරියටම තව අවුරුදු 11යි මාස 11යි දවස් 11ක් තියෙනවා. පුළුවන් නම් මනුස්ස ලෝකෙට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මේ වෙන්න ගිය දේ දැන් හොඳ ආකාරවම දන්නවනේ. ඒ හින්දා ඒක නොවෙන්න තමන්ගේ ජීවිතේට කරන්න තියෙන හොඳ දේවල් කරලා යහපතක් හදාගන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි යා කියලා තියෙනවා මේ කතාව අනිත් අයට කියපන්. උඹ වගේ ජීවත් වෙන කාලකන්නින්ට
කියපන් ඒ විදිහට ජීවත් වුණොත් මොකද වෙන්නේ කියලා. මේත් එක්කම ඒ හඬ ඇහැිලා ඒ තප්පරෙත් එක්ක මෙයාව එක පාටම අර කළු පාට කුහරයක් දිගේ එක පාට උඩට ඇදිලා වගේ එකක් වෙලා වුණා කියනවා. ඊට පස්සේ මෙයා එක පාටම වේගෙන් උස්මක් ගන්නවත් එක්කම ඇස් ඇරලා තියෙනවා. එයා ඇස් අරිනකොට එයා ඉඳලා තින්නේ මේවා පුදුම දේවල්. ඒ ළමයා කියනකොටත් මගේ යාළුවා ආය අහලා තියෙනවා. ඇස් අරිනකොට එයා හරියටම ඉඳලා තින්නේ මහරගම රෝහලේ 11 වෙනි වාට්ටුවේ 11 වෙනි ඇඳේ මෙයාව වට කරනගෙන ડોක්ටර්ස්ලා ඉඳලා තිනවා. ඇත්තටම සිද්ධ වෙලා තින්නේ එදා රෑ 11ට මෙයාට තද බල වේදනාවත් එක්ක ඇදගෙන වැටුණා. ඒත් එක්ක මෙයාට අර heart attack එකක් ආවා කියන එක තමයි නිර්ණය කරගෙන තින්නේ. මේ පවුලේ කට්ටිය ඉක්මනට මෙයාව අරගෙන ගිහිල්ලා තිනවා හොස්පිටල් එකට. හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා ඒ මොහොතේ එයාට කෘතිම ශ්වසනය දෙන ගමන් ඉඳලා තින්නේ මෙයාට සිහිය එනකොට. සිහිය එනකොට මෙයාගේ මූණේ ඒ වෙලාවේ එයාගේ ළඟ එයාගේ පුතා දුවලා දෙන්නෙක් ඉඳලා තිනවා. මේ දෙන්න හස්බන්ඩ් මේ හැමෝම ළඟ ඉඳලා තිනවා. පුතා කියන ඒ වෙලාවේ අම්මගේ මූණේ තිබ්බේ මහා ලොකු බයක් කියන ඒ මූණේ තිබ්බේ. කොහොම හරි පස්සේ කාලෙක මෙයාට මේ වෙච්ච සිද්ධිය මෙයා යාගේ පුතත් එක්ක බෙදාගෙන තිනවා. ඒ වගේම මේ වෙච්ච සිද්ධිය තව කීප දෙනෙක්ට කියන්නත් එයා ගිහින් තිනවා. හැබැයි කවුරුත් ඒ දේ එච්චර විශ්වාස කරලා නැහැ. කොහොම හරි ඒකත් එක්ක මේක යට වෙලා තිබ්බා මගේ යාළුවාගේ රිසර්ච් එකත් එක්ක ඒ කතාව එළියට ආවා. ඉතින් මේ කතාව අහනකොට මට දැනුනේ මහා පුදුම දෙයක්. ඊට පස්සේ කොහොම හරි අද ඔයා මම මේ කතා කරන මොහොත වෙනකොට එයා නැහැ. එයා නැති වෙලා. දැන් එයා නැති වෙලා අවුරුදු 3-4ක් වෙනවා. හැබැයි අදටත් පුතා කියනවා ඒ අම්මා මැරෙන්න අවුරුදු 2කට කලින් ඒ අම්මා දන්නවා මම මැරෙනවා තව අවුරුදු 2කින් කියලා. මොකද අතනදී යාට ඒ පණිවිඩය කිව්වා. එයා කියනවා මම මහ පුදුම අනතුරකින් බේරුනේ මට සබාදහමෙන් පුදුම වාසනාවක් හම්බෙලා තියෙන්නේ. මොකද එයා අර 11 නම්බර එක දකින්න ඉවරයක් නෑ වොච් එක ඔරලෝසු වෙලාව බලද්දි. ඒක මහ පුදුම දෙයක්. ඒත් එක්කම එයාට අර ආපු මහ බයත් එක්ක එයා එතනින් ආවට පස්සේ එයා පුළුවන් තරම් පින්දහම් කළා දෙනවා කියනවා. ඊට පස්සේ මැරෙන මොහොත වෙනකම් එයා පුදුමාකාර සතුටකින් හිටියා කියනවා. පොඩ්ඩක් හිතන්නකෝ දැන් ඔයා මම අද මම මේ කතාව කියද්දි උනා මට අපි ගොඩක් දෙනෙක්ට මැරෙනවා කියන වචනේ අහනකොට බයයිනේ. මැරෙනවා කියන වචනේ අහනකොට බයයිනේ. නිකම් පොඩ්ඩක් ඔයා මේ මොහොතේ මම තප්පර කීපයක් දෙන්නම් ඔයා හිතලා බලන්න. ඔයා මැරෙනවා දැන් කියලා. මැරුණා ඔයාව මිනි පෙට්ටියක දාලා ඔයා නැහැ. ඒක මම හිතා ගන්න බැරි ෆීලිං එකක්. කොහොම හරි මේ මොහොත දැනගෙන මේ මොහොතට සතුටෙන් මූණ දෙන්න පුළුවන් පරිසරයක් රම්‍ය ලතාට හදාගන්න පුළුවන් වුණා. එයාට එයාගේ ජීවිතේ මන් දන්නේ ඒ සිද්ධ වෙච්ච අහඹු සිදුවීමත් එක්ක. මේ කතාව කියවනකොට මට දැනුනේ මේ කාර්යයට මට වුණා වගේ. ඒකේ තියෙන හොර ෆීලිං එකට වඩා මට ආවේ ඒ කතාව බලනකොට මේ ජීවිතේ තියෙන බය. හැබැයි රම්මලතාට දැන් අපිට කොහොම දෙයක් සිද්ධ නොවුන හින්දා අපි දැන් හෙට මැරෙයිද අනේ අදහසක් නැති හින්දා අපි ඉන්නවා. රම්මලතාට දැන් ඔයා නිකන් හිතන්නකෝ අවුරුදු 11යි මාස 11යි දවස් 11කින් මැරෙන්න තියෙනවා කියලා එයා දැන ඉන්නකොට එයාගේ කාලේ ගෙවිගෙන යනවා. ටික කාලෙක ඉන්න අපි නිකන් ඒ වගේනේ ඉන්නේ. බොරු කියන්න ඕනේ නැහැ නේ අවංක වෙන්නකෝ නේද? ඉතින් එහෙම ඉද්දි එයාට හැබැයි ඒ දේ දන්න හින්දාම එයා මම මේකෙන් දැන් මැරෙනවා කියන එකෙන් ගැලවෙන්න පුළුවන් జగතෙක් නෑනේ නේ. මේ ලෝකෙ මරණයෙන් බේරිච්ච මිනිහෙක් නෑනේ. එදාට සතුටින් ඒකට මූණ දීලා තමන් යන තැනක් හදාගන්න එක තමයි තමන්ට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් දැන් ඔය කතාව කියනකොට මට එකපාරට මතක් වුණේ හරිද? මට මේ කතාව ඔයාලත් එක්ක 10 වෙනි ස්ටෝරි එක විදියට බෙදා ගන්න ඕනේ උනෙත් ඒකයි. මොකද දැන් ඔය රම්මලතාවේ කතාව කියවනකොට මට දැනුනේ හරි මේක ඇත්ත වෙන්නත් පුළුවන් නැත්ත වෙන්නත් පුළුවන්. හැබැයි මේක බොරුවක්. මෙහෙම එකක් නැති වුණොත් නම් කමක් නැහැ. කතාව තේරෙනවා. මෙහෙම එකක් නැති වුණොත් නම් කමක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් ඇත්තට තිබ්බොත් එදාට මම මැරිලා නම් මාව ගිහිල්ලා අර වගේ තැනක හිටවලා තිබ්බොත් මේ තෝ කරපු කාලකන්ණි වැඩ ටික කියලා මට පෙන්නුවොත් මට එදාට කරගන්න දෙයක් නැහැ.
රම්මෙලතාවට අවස්ථාව හම්බුණා කියලා අපිට අවස්ථාව හම්බ වෙන එකක් නෑ. එදාට කොච්චර කල් විඳවන්නද? එහෙනම් ඉස්සරහට අපිට තියෙන තව දවස් කීපයක්ද මාස කීපයක්ද අවුරුදු ගණනාවක්ද දන්නේ නැහැ. හැබැයි එහෙම නිරයක් කියලා දෙයක් තියෙනවා ඇතා හෝ නැතා කියලා අපි මේ ගෙවන ජීවිතේ මම එක අద్భుත කතා හැම එකක්ම බලන මට අන්තිමේට දැනෙච්ච ෆීලිං එක ඔයාලත් එක්ක බෙදාගන්නේ. මේ අර ඒ කතා අහලා මෙහෙම ඒ ලෝකවල ගිහින් දුක් විඳින්න අපි වගේ මිනිස්සුනේ කියලා මට දැනෙච්ච ෆීලිං එක මට ඒ කතන්දර ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ මම දන්නවා. කලු මහත්තයා අර ස්ටෝරි එක ලස්සනට කියනකොට ඔයාට මාර රහ ඇති. හරිද? නැත්නම් ඒ ස්ටෝරි එක අහනකොට ඒ කතාව අමුවෙන් අහන වින්දනේවා විඳිනවා ඇති. හැබැයි මගේ බයිල එනකොට මම දන්නවා ගොඩක් අය වීඩියෝ එක ස්කිප් කරනවා. හැබැයි ඒ බයිලේ තමයි ඔයාගේ ජීවිතේට වැදගත්ම ටික තියෙන්නේ. මොකද මට ඕනි උනේ සැබෑවට මම හැම වීඩියෝ එකම හැම වෙලේම කියන්නේ ඒකයි මට ඕනි උනේ මේ කතා මම අහනකොට මේ තමයි මගේ ජීවිතේ වෙනස් කරපු කතාව මම ආයෙ කියනවා. ඉතින් ඒ හින්දා කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් ඔයාට මම මේ කියන දේ දැනෙනවා නම් මොකද අපි අන්ධයෝ වගේ ඕක නැතුව ඇති කියලා ඉන්නවට වඩා හොඳ නැද්ද? ඕම එකක් ඇති කියලා බය වෙලා අපි මේ ජීවිතේ කරන්න පුළුවන් තරම් හොඳ දේවල් කරලා අපි මැරෙන්න යනකොට අනේ මං ජීවිතේ හොඳ දේවල් කරපු එකෙක් මට වෙනව නම් වෙන්නේ හොඳ දෙයක් විතරයි කියලා දැනගෙන සතුටින් මැරෙන්න තියෙනවා නම් නිකන් හිතලා බලන්නේ කතාව. මම ඒක නිකමට කියන කතාවක් නෙවෙයි. හදවතට දැනෙන හින්දා කියන කතාවක්. ඔයා ඕන ආගමක වෙන්න පුළුවන්. ඔයාගේ ආගම් වල කරන්න කියලා තියෙන හොඳ දේවල් තියෙනවනේ. ඒ දේවල් ඔයාගේ ජීවිතේට කිට්ටු කරගන්න ඔය කාලකන්ණි ජීවිත ගෙවන මිනිස්සු ගෙවනවා වගේ ජීවිත ගෙවන්න තියාගන්න එපා. ඕකයි මට කියන්න ඕනි උනේ සහ මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු කතාව. මේ කතාව අහලා එක්කෙනෙක්ට හරි ජීවිතේට හම්මෝ කියලා ඒ බය මට දැනෙච්ච බයේ ෆීලිං එක දැනිලා ඔයාට හිතුනොත් ඔයාගේ ජීවිතේ අදින් පස්සේ කරන්න තියෙන යහපත් දේවල් කරනවා හිත හොඳින් තියාගන්නවා මේ දැන් මං අර කියන්නේ අමනුස්ස ලෝකවල යන හැම කෙනෙක්ටම සිද්ධ වෙච්ච දේ තමයි එක්ක එයා කාත් එක්ක හරි පට්ට තරහෙන් මැරිලා එක්ක එයාට ඒ ලෝකේ අතහැර ගන්න මේ ලෝකේ අතහැර ගන්න බැරි දෙයක් තිබිලා ළමයා දරුවා ඉඩම යතුරු සේප්පුව රත්තරන් ටික හැබැයි ඕක ඉතින් අතහැරලා යන්න වෙනවනේ නේ කොච්චර ආසාවෙන් හිටියා ඕක බදාගෙන ඉන්න බෑනේ ඉතින් අර ඒක බදාගෙන ඉන්න මානසිකත්වය තියාගෙන ඉඳලා අන්තිමේට ඒකෙම භූතෙක් පෙරේතෙක් වෙලා ඉපදිලා කල්ප ගණන් දුක් විඳින ඊට පස්සේ මෙහෙම ජීවිතයක් නෙතින්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ ජීවිතේ ඔය කියන නිරය දිව්‍ය ලෝක ඇත්තා වේවා නැතා වේවා හොඳ දේවල් කරලා පීස්ෆුල් මයින්ඩ්සෙට් එකකින් ඔයාගේ මරණයට මුහුණ දෙන්න ඔයාලා ඇස්ත් වෙලා ඉන්න. ඒ වගේ ජීවිතයක් හදාගන්න මේක තමයි මට මේ වෙනකොට මම හොයාගත්ත මට දැනෙච්ච දේ මං කරන්න ඕනි මේ දේ කියලා. ඉතින් ඒ දේ කෙනෙක්ට දැනුනොත් මට ඒක ලොකු දෙයක්. භූත කතා අහනකොට ආසයි රහයි මාත් ඒ ෆීලිං එකට ආසයි දැන් කාලෙත් එක්ක ඒ හොරර් ෆීලිං එකට ආසයි ඒ ෆීලිං එක විඳිනකොට මට දැනෙච්ච දේ තමයි මේක. ඉතින් ඒක මම අව්‍යාජ හිතින් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒක ඔයාලා ඒක දරාගන්නේ කොහොමද කියන එක ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ඉතින් රාම්‍යලතාගේ කතාව මෙතනින් ඉවර කරනවා. මම හිතනවා මේ කතාවෙන් ඔයාට ජීවිතේට ගන්න දෙයක් ඇති කියලා. එහෙනම් හැමදාම කියනවා වගේ මට කියන්න තියෙන්නේ ඊළඟ කතාව අරගෙන මම එනකන් ඒ පැය ගන්න ඔයාගේ හිත පරිස්සම් කරගෙන පරිස්සමට ඉන්න.